Hi, come back to my YouTube channel. ඉතින් මම අද ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ මේ සිනමන් ලේක් හොටෙල් එකට. අද මම බ්‍රෙක්ෆාස්ට් එකට තමයි මේ අද යන්නේ. උදේ පාන්දරම නැගිටලා 6යි 10 මාර වෙනකන් තමයි අපිට බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ අද. 4 මාරම තියෙනවා අපිට try කරන්න. ඉතින් දැන් මම මේ යන්නේ අද උදේම ඉතින් සීතලේ කුරුල්ලෝ කෑ ගහද්දි තමයි අපි එළියට බැස්සේ. ඉතින් දැන් අපි මේ යන්නේ හොටෙල් එක ඇතුළට. ඉතින් එදා දවසේ හරිම ලස්සනට සරසලා තිබ්බා ඒගොල්ලෝ අපි ගියේ ක්‍රිස්මස් එක පහුවෙලා සතියේ. ඉතින් අර හිම පැන්දලා හදලා ලස්සන ක්‍රිස්මස් ගහක් හදලා හරිම ලස්සනට හදලා තිබ්බා. ඉතින් මට ඕගොල්ලන්ට කියන්න ඕනේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon කරලා තියාගන්න. එතකොට මම දාන videos බලන්න පුළුවන්. like කරන්න, share කරන්න. ඉතින් ওই විදිහට තමයි අපි එදා breakfast එකට ලැහැත්ති උනේ. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ. අපි එදා ඇවිල්ලා වීඩියෝ කර ඉද්දි මට කිව්වා මේ වීඩියෝ කරන්න දැන් අවසර දෙන්නේ අවසර කලින් ගන්න ඕනේ කියලා. ඉතින් අපි එක දැනන් හිටියේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට මම භාගයක් වීඩියෝ කරලා තියෙදි තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ආයෙ දවසක මම සම්පූර්ණ තව වීඩියෝ එකක් කරලා ඒගොල්ලන්ගේ අවසර ඇතුව දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි මම බ්‍රෙක්ෆාස්ට් එකට ලැහැත්ති උනේ. හරි, ඉතින් එහෙනම් දැන් අපි යමුකෝ කොහොමද කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ ඉස්ලාම ලුණු මිරිස් තියෙනවා, සීනි සම්බෝල පොල් කිරි ඒ ශ්‍රී ලංකන් කෝන් එකේ තමයි තියෙන්නේ. මේ ඒ තියෙන්නේ අපිට එතන තියෙනවා කඩල තියෙනවා, එක්ක පිට්ටු තියෙනවා, එතකොට ඉන්දියාප්ප තියෙනවා. උගලන්ට බලන්න පුළුවන් ඉන්දියාප්ප. ඊට පස්සේ එතන තියෙනවා කිරිබත් තියෙනවා, රතු කිරිබත් සුදු කිරිබත් දෙකම තියෙනවා. ඒකම පොල් රොටි තියෙනවා. ඉතින් ඒවා කන්න තමයි අතන අර වගේ වෑංජන ටික තිබුණේ. ඊට පස්සේ ඒකට තව වෙනම හොදි වර්ග අල හොද්දක්, පරිප්පු හොද්දක්, චිකන් හොද්දක්, මාළු හොද්දක් ඔය විදියට ඒ ශ්‍රී ලංකන් කෝන් එකේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා සුප් එකක් තියෙනවා. ඊට පස්සේ තව කැඳ එකක් තියෙනවා. ඒ කැඳ එක නිකන් අර රුලන් කැඳ එකක් වගේ. ඊළඟට රයිස් එකක් තිබ්බා, නූඩල්ස් එකක් තිබ්බා. ඒකම ඒ කෝන් එකේ බිත්තර තම්බලා ගෙඩි පිටින් තියලා තියෙනවා. එතකොට චොප්ස් එකක් තියෙනවා. එතකොට බිත්තර ඔම්ලට් කෑලි කපලා හරි ගස්සලා තියෙනවා ඒගොල්ලෝ. ඒකම බීන්ස් අර තියෙන්නේ සෝස් එක දාපු ඒ බීන්ස් එක, මෂ්රූම්, තව ඔම්ලට් එකක් අර අපි හදන්නේ කුඩු කරලා ඒ විදිහට ඔම්ලට් එකක් තියෙනවා, සොසේජස් මේක අල තම්බලා බැදලා හදපු එකක්. ඒතකොට චිකන් තියෙනවා, මේ මාළු ෆ්‍රයි කරලා තියෙනවා, ඒව කන්න සෝස් එකක් තියෙනවා. ඉතින් ඒකම රෝස්ටර් බේකන් තියෙනවා පෝක් එකේ. එතකොට සොසේජස් තියෙනවා, ඒකත් පෝක් සොසේජස් බේකන්. ඔය විදිහට තමයි ඒ කෝන් එකේ තිබුණේ. ඉතින් ඊළඟට මම යනවා බන් කෝන් එකට. මේකේ බ්‍රෙඩ් වර්ග කීපයක් තිබ්බා. එතන රෝස්ට් අපිට මේ වෙලාවේ රෝස්ට් කරගන්න පුළුවන් විදියට රෝස්ට් එකක් තිබ්බා. ඒතකොට බටර් වර්ග දෙකක් තිබ්බා. ජෑම් වර්ග 5ක් තිබුණා. බන් වර්ග නම් ගොඩාක් තිබුණා. ඉතින් මට නම් වශයෙන් කියන්න බෑ. ඔය පේන විදියට ගොඩාක්ම තිබ්බා මේ බන් වර්ග. එක එක විදියට කිඹුල බනිස් තිබුණා. එතකොට මේ තව පැණි රස බන්, මාළු පාන් ඔය විදියට තමයි ඒ කෝන් එකේ තියෙන්නේ. කේක් වර්ග තිබුණා, ඩෝනට් තිබුණා. ඔය විදියට තමයි ඒ කෝන් එකේ ගොඩාක් බන් වර්ග තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට මේ වීඩියෝ එක කරගන්න නිදහසේ හම්බුන්නේ නැහැ. එදා වීඩියෝ කර ඉදි තමයි අර වගේ ප්‍රශ්නයක් ආවේ. ඉතින් මම කරපු නිසා මේ වීඩියෝ එක දැම්මා. භාගයක් කරලා තිබ්බ නිසා ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පේනව නේද? බන් වර්ග ගොඩාක් තියෙනවා. ඇත්තටම 6 ඉඳලා 10 මාර වෙනකන් තියෙන නිසා සෑහෙන වෙලාවක් අපිට try කරන්න වෙලාව තියෙනවා. හැම කෑමක්ම තියෙනවා. ඉතින් පාඩු නෑ අපේ ගානට බජට් එකට. ඔයගොල්ලන්ට මම ගාන මගේ description එකේ දාන්නම්. ඉතින් මේ තියෙන්නේ සලාඩ් කෝන් එක. සලාඩ් වර්ගත් ගොඩාක් තිබුණා. ඒ වගේම මෙතන බීන්ස් වර්ග, පොඩි නට්ස් වර්ග ගොඩාක් තිබුණා. බේකන්ස් වර්ග ඔය තියෙන්නේ බේකන්, එක බේකන් වර්ග, චීස් වර්ග 3ක් එතන තියලා තිබුණා.
මේ ඒ විදිහට තමයි ඒ කෝන් එකේ ওই දේවල් තිබුණේ. ඊට පස්සේ තියෙනවා ආප් හොපර්ස්. එතකොට එතන අපිට ඒ වෙලේ මේගොල්ලෝ හදලා දෙනවා අපිට ඕනනම් බිත්තර ආප්, ප්ලේන් ආප් අපි කිව්වා මේගොල්ලෝ අපිට ඒ වෙලේම උණු උණුවේ ආප් හදලා දෙනවා. ඇත්තට බ්‍රෙක්ෆාස්ට් එක නම් හොඳටම තිබුණා. මේ අපි හොඳට එන්ජොයි කරා. ඒගොල්ලෝ අපිට ඒ වෙලේම කිව්වම හදලා දෙනවා. ඒතර මෙතන තියෙන එක් කෝන් එක අපිට ඕන විදියට චීස් දාලා, සොසේජ් දාලා, චිකන් දාලා ඒ විදියට එතන තියලා තියෙන ඒගොල්ලන්ගේ වෙරයිටිස් ගොඩක් ඒවා දාලා අපිට හදලා දෙනවා. ඒතර මෙතන තියෙන්නේ කැඳ වර්ග දෙකක්. ඒකට හකුරු තියලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ වොෆල්ස් උයි පෑන් කේක් උයි අපිට ඒ වෙලේම ඒගොල්ලෝ හදලා ගන්න පුළුවන්. එතන දෙනවා. ඒකට චොකලට් තියෙනවා. ඒගොල්ලෝ දාගෙන කන්න. මේ තියෙන ඉන්දියන් කෝන් එක. ඉන්දියන් කෝන් එකේ ඉන්දියන් කෑම ගොඩක් වර්ග තිබ්බා මට නම් මතකත් නැහැ. ඒගොල්ලන්ගේ දාර සාමාන්‍ය විදියට අර උප්මා කියන්නේ අන්නේ කෑම එක තිබ්බා. අපි නම් කාලත් නැවට කලින් අර බත් වගේ එක හදලා තිබ්බේ. එදා තමයි කෑවේ රසයි. උණ්ඩු වඩේ තියෙනවා. එතකොට මේ ඒගොල්ලන්ගේ තව ඉඩ්ලි හදලා තිබ්බා. තෝසේ. එතකොට ඒගොල්ලන්ගේ තව මේ මෙතන තියෙන්නේ ජූස් වර්ග 4ක් තියෙනවා. මිස් ෆෘට් එකක් තියෙනවා. මොනවාද වෝටර්මෙලන් එකක් තියෙනවා. ඇපල් ජූස් එකක් තියෙනවා. එතකොට ඒ විදිහට තමයි එතන කෝන් එකේ ওই වගේ ෆෘට් තියලා තියෙනවා. ඉතින් අර තව එහා පැත්තේ මේගොල්ලන්ගේ සාම්බාරු හොදි වර්ග තියලා තිබ්බා. මොකද තෝසි හදලා තිබ්බා. එතකොට මේගොල්ලෝ කන්න මොනවාද පරාට හදලා තිබ්බා. ඒ වගේ ගොඩාක් අයිටම් තිබ්බා ඒගොල්ලන්ගේ. දැන් මෙතන තියෙන්නේ මේ ඩෙසර්ට් කෝන් එක කියන්නේ අර ෆෘට් වර්ග. හැම ෆෘට් එකම ගොඩාක් ඒගොල්ලෝ අර සිරප් එකේ කෑලි කපලා සිරප් එකේ දාලා ওই විදියට තිබුණා. වෙනම කට් කරපු ෆෘට් තිබ්බා. ඕන විදියට ගන්න. එකම ගෙඩි පිටින් පළතුරු වර්ග කීපයක්ම තියලා තිබ්බා. ඒ විදියට තමයි ඒ කෝන් එක ඩෙසර්ට් කෝන් එකේ මීගිරි. ඔතන තියෙනවා කර්ඩ් එකයි යෝගට්. එතකොට මූස් වර්ග කීපයක් තිබුණා. ඔයගොල්ලන්ට පේනව නේද? අර ඉක්මනට කලින් වීඩියෝ කරපු නිසා ඉක්මනට මට අද කියන්න වෙනවා. වෙනද වගේ නිදහසේ හම්බුන්නේ නැහැ. ඉතින් කිරි වර්ග දෙකක් තිබ්බා. ආමන් කිරි එකක් තිබ්බා. තව ෆ්‍රෙෂ් හොඳටම ෆ්‍රෙෂ් කරපු මිල්ක් එකක් තිබුණා. ඒකම එහා පැත්තේ උදේ සීරියල්ස් වර්ග කීපයක් තිබුණා. පොඩි ළමයිට කන්න පුළුවන් විදියට සීරියල් කෝන්ෆ්ලෙක්ස් කියන්නේ ඒවා තිබුණා. ඔය තියෙන්නේ සීරියල් බොටල් දාලා තියෙනවා වර්ග 4ක් විතර. එතනත් එහා පැත්තම කෝන් එකේ ජූස් වර්ග අර එහා පැත්තේ තිබ්බම ජූස් 4ක්ම වර්ග තිබුණා. ඒගොල්ලෝ තනින් තනින් ඒවා හයි කරලා තිබුණා එක එක කෝන් එක පැත්තට. මේ එතකොට තැඹිලි වතුරත් වෙනම තිබුණා. මේ පේන්නේ තැඹිලි වතුර එක. තැඹිලි වතුරත් ওই විදියට තිබුණා. ඉතින් මේ තියෙන්නේ අපිට ඕන විදියට හදා ගන්න පුළුවන් කිරි තියලා තියෙනවා ඒගොල්ලෝ. කිරි වර්ග දෙකක් තියලා තිබ්බා. එතකොට කෝෆි, තේ, එතකොට චායි ටී එකක් තිබුණා. ඒ වගේ කීපයක්ම තිබ්බා. අපිට හදා ගන්නත් පුළුවන්. ඒගොල්ලෝ හදපුවක් තිබුණා. ඉතින් මම ඉස්සෙල්ලාම ආමන්ඩ් මිල්ක් එකක් ගත්තා. ඒක try කරලා තමයි මම බන් try කරන්න ගියේ. ඉතින් ආමන්ඩ් මිල්ක් එක බිව්වම ඇඟට හොඳයිනේ. ඉතින් මං ඉස්සෙල්ලාම අර ගත්තු බන් වලින් මට දැන් මතක නෑ බන් වල බන් වර්ග කීපයක්ම තිබ්බා. ඔය විදිහට මං ඔය බන් එක එතන තිබ්බා පීනට් බටර් එකක්. පීනට් බටර් ගාගෙන කෑවා. මේ බන් එකේ නම් මැදට අර චොකලට් ක්‍රීම් එකක් තියලා තමයි තිබ්බේ. ඒකත් හරිම රසයි. ඊට පස්සේ එතන තිබ්බා තව ෆෘට් එකතු කරපු බන් එකක්. ඒ බන් එකත් ඒ විදිහටම හරිම රසක තිබුණා. ඉතින් මම ওই බන් ප්ලේට් එක ඔය විදිහට තමයි try කරේ. ඩෝනට් ඩෝනට් වර්ගත් කීපයක්ම තිබ්බා. හැබැයි හොඳටම තිබුණා. බන් කෝන් එකේ ගොඩාක් වර්ග තිබ්බා එතන. ওই බන් එක නිකන් ප්ලේන් බන් එකක්. මම ඉතින් ඒකට බටර් ටිකකුත් දාලා ඒ බන් එක try කරා.
ඔය විදිහට තමයි ඉතින් මම බන් ප්ලේට් එක try කරේ. ඊට පස්සේ මම උණු උණුවේ ආප් එකකුයි ඔම්ලට් එකකුයි වෆල්ස් එකකුයි පෑන්කේක් එකකුයි ඔය විදිහට ප්ලේට් එකේ බෙදාගෙන අරගෙන ආවා. ඉතින් ඊතුරු ආමන්ඩ් මිල්ක් ටිකත් මම දැන් බිව්වා. ඒ ආමන්ඩ් මිල්ක් එකත් හොඳටම තිබුණා. මේ තියෙන්නේ යෝගට්. පොඩි පොඩි බෝතල් වලට ඒගොල්ලෝ යෝගට් වර්ග දාලා තිබ්බා. ඉතින් මම ඒකකුත් ගෙනල්ලා ඒකම try කරා. ඉතින් මම දැන් යන්නේ අර මම හදාගත්තු පෑන්කේක් එකයි වෆල්ස් එකයි කන්න. වෆල්ස් එකට මැදට අපිට ඒගොල්ලෝ චොකලට් සිරප් එක එතනම තියෙනවා. අපිම දාගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට ඒ වෙලෙම හදලා දෙනවා වෆල්ස් එක. ඉතින් හරිම රසයි. ඒක උණු උණු වෙන තියෙන්නේ. ඉතින් පෑන්කේක් එකත් ඒ වගේම තමයි. දෙකම ඒ කෝන් එකේ අමගොල්ලන් මුලදී පින්නේ හිතන හදනවා. ඉතින් හොඳට චීස් දාලා මම එග් එකක් හදාගත්තා ඔම්ලට් එකක්. ඒකත් මාරම රසට තිබ්බා. ඉතින් මේ ඊපස්සේ මම ආප් ප්ලේන් ආප් එකක් තමයි මම හදාගත්තේ. ප්ලේන් ආප් එකත් මම ওই විදිහට try කරා. ඊට පස්සේ මම ඉන්දියන් කෝන් එකෙන් බෙදාගෙන ආවා ඉඩ්ලි එකකුයි පරාටේ එකකුයි වඩේ එකකුයි. ඉතින් ඒවත් මම ওই විදිහට තමයි try කරේ. ඉඩ්ලි එකට සාම්බාරු දාගෙන මම ආවේ. ඉතින් අර වුන්දු වඩේ එකයි ඒක සාම්බාරු එක දාලා මම ඉන්දියන් කෝන් එකත් ওই විදිහට try කරා. හොඳටම තිබුණා. කැම ටික නම් හොඳටම තිබුණා. ওই විදිහට තමයි මම පරාට එකත් try කරේ. ඉතින් මම ඇපල් ජූස් එකකුත් ගත්තා. ඇපල් ජූස් එකත් මම try කරන්න යන්නේ. ඇපල් ජූස් එකත් හොඳටම තිබුණා. සාමාන්‍ය වෙනම රහක් නෑ. ඒකේ ඒ විදිහේ රහම තමයි. උනාට ඒ වෙලාවට ඇපල් ජූස් එක බිව්වම ඇඟට ඉතින් හරි ෆිට් එකක් තියෙනවා. ඉතින් මම සලාඩ් කෝන් එකෙන් සලාඩ් ටිකකුත් බෙදාගෙන ආවා. මේ පාර කියන්න ඕනේ ඉතින් මට එකින් එක බෙදනවා වීඩියෝ කරගන්න බැරි වුණා. අර මං කියපු මිස්ටේක් එක තමයි මුලදී තිබ්බේ. අපිට අවසර ඒගොල්ලෝ කලින් ගත්තේ නැහැ කියලා දුන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර YouTube එකේ පොඩි පොඩි ප්‍රශ්න ඇවිල්ලා ඉතින් ඒගොල්ලෝ දැන් අවසර දෙන්නේ නැහැ හැමෝටම. ඉතින් කලින් එක ඒගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ. ඉතින් එදා කලබල වැඩි සෙනග ගොඩාක් හිටියා. 400 ගාණක් බ්‍රේක්ෆාස්ට් එකට ඇවිල්ලා හිටියා. ඉතින් ඒ නිසා මට එකින් එකට බෙදා ගන්න පෙන්නන්න බැරි වුණා. ඔයගොල්ලන්ට කනවා වීඩියෝ විතරයි ගත්තේ. ඉතින් මේ තියෙන්නේ බේකන් සෝසේජ් අර ඒ වගේ අයිටම්ස් තියෙන කෝන් එකේ මම ගිහිල්ලා බෙදාගෙන ආවා. මේ තියෙන සෝසේජස් සහ බේකන් ඒ විදිහ තමයි මම මේ ප්ලේට් එක try කරේ. එදා ඇත්තටම කියන්න ඕනේ අපි උදේ 6 වෙද්දී එතෙන්ට ගිය වෙලාවෙනේ 9 විතර වෙද්දී සෑහෙන ක්‍රවුඩ් එකක් හිටියා. 450ද කොයි බුකින් දාලා ඉකුවා එදා. ඉතින් හරි කලබල වැඩි වීඩියෝ කරගන්න බෑ. අපිට අවසර දුන්නෙත් නැහැනේ. ඉතින් මම ඒ නිසා අර කලින් ගත්ත වීඩියෝ ටික තමයි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මේ නැවතත් මම එතන වීඩියෝ එකක් කරන්නවයි කියලා හිතාගෙන තමයි ආවේ. ඒගොල්ලොත් මට කිව්වා එන්න මම වීඩියෝ කරලා දෙන්නම් කියලා. ඒගොල්ලෝ අවසර දෙන්නම් කියලා. ඉතින් ওই විදිහට තමයි මම එදා මේ ප්ලේට් එක try කරේ. ඔය බේකන් වර්ග තිබ්බේ රෝස්ටර් බේකන් තිබ්බා එතන. ඉතින් එතකොට අර පොටෑටෝ එකක් තිබ්බා. ඒක හොඳට තම්බලා fry කරලා ඒක මාරම රසයි. දැන් මං කියවි එක. ඔය තියෙන රෝස්ටර් බේකන් පෝක් බේකන් එක හොඳටම රෝස්ට් කරලා තිබ්බා. ඒක හොඳටම තිබුණා. ඊට පස්සේ මම ගෙනාවා සුප් එකක්. සුප් එකක් කියන්නේ ඒක කැඳ එකක් වෙන්න ඕනේ. රුලන් වලින් තමයි හදලා තිබ්බේ. ඒක හරිම රසයි. ඒකට චිකන් ඒ වගේ දේවල් ඇඩ් කරලා තිබ්බා. ඒක වෙනස්ම විදියට හදලා තිබ්බේ. හොඳටම තිබුණා. ඉතින් මම පොඩි සුප් එකකුත් ඒ විදියට බිව්වා. ඊට පස්සේ මම රයිස් කෝන් එකේ රයිසුයි නූඩ්ල්ස්ුයි ඒ වෙනු ටිකක් බෙදාගෙන ඇවිල්ලා ඒකත් දැන් try කරනවා. ඒකත් කැම ටික නම් කියන්න ඕනේ හොඳටම තිබුණා. හරිම රසයි. මේ තමයි අපේ ශ්‍රී ලංකන් කෝන් එක. අපේ කෑම වර්ග ඒ කියන්නේ කිරිබත්, එතකොට පිට්ටු, රොටි, ඉන්දියාප්ප,
ඒ වගේ ඔක්කොම අයිටම් වලින් මම පොඩ බෙදාගෙන ආවා. දැන් නම් බඩ හොඳටම පිරීලා. ඒ වුණාට ඉතින් මට වීඩියෝ එක කරන්නත් ඕනේ නිසා මම ඉතින් ඔයගලන්ට පෙන්නන්න ඕනින්ද හැම එකෙම ගෙනල්ලා පොඩ කෑවා ඔය විදියට. කෑම ටික නම් ඔක්කොම අඩුවක් කියන්න දෙන්නේ රසටම තිබුණා. ඊට පස්සේ මම ඉතින් ෆෘට් ගෙනල්ලා ෆෘට් කෑලි කට් කරපු ඒවා තිබුණා. ඒන් ගෙනල්ලා ඉසිසිලාම කෑවේ පයිනැපල් කොහෙ ගියත් පයිනැපල් ළඟට කෑවම කාපුවා පිච්චිලා යනවනේ. ඉතින් ওই විදිහට තමයි මම ෆෘට් ප්ලේට් එක try කරේ. ඊට පස්සේ මම අන්තිමටම chai tea එකකුයි නිකම් plain tea එකකුයි ගෙනල්ලා මේ විදියට ඒකත් try කරා. chai tea එක ගෙනල්ලා මම ඒකට සුගර් පොඩි පැකට් එකක් දාලා අඩු සීන් තමයි මම බොන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් පැන්දා බොන්නේ. ඉතින් දාගෙන මම ওই විදියට chai tea එකත් try කරා. chai tea එකත් හොඳටම සැරට හොඳටම තිබුණා. ඒක හරිම රසයි. ඔයගලන් පේනවනේ මගේ මූණේ නේ හරිම රසට හොඳටම තිබුණා. ඊට පස්සේ මම අර ප්ලේන් ටී එකත් ඒක ප්ලේන් ටී ඒකත් ඒ විදිහට ඒක පොඩ්ඩක් කහට ටිකක් සැරට තියෙන්නේ ටිකක් කහට වැඩි. ඉතින් ප්ලේන් ටී එකත් මම ওই විදිහට try කරා. ওই විදිහට තමයි මම ඉතින් මේ දේවල් ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා නම් enjoy කරා නම් කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න, මතක ඇතුව මගේ channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ සියලු දෙනාටම bye.